බත් එක අමු නුවරඑළියද අමු බත් කාලේ තියෙනවා. දැලෙන් අපි ගහකට නැග්ගත් දෙබලක් තියෙනවා. ඉතින් ඔන්න අපි අද ඉන්නේ නුවරඑළියේදී. නුවරඑළියේ ඉද්දී අපි උදේ දැන් වෙලාව ගත්තොත් 6 විතර වෙලා තියෙනවා. ඉතින් 6ට විතර ඔන්න අපි ඇවිල්ලා තියෙනවා සුප්‍රීම ප්ලේස් එකකට. වීඩියෝ එකක් දාන්න හිටන් හිටියේ නෑ. ඉතින් රස කෑම ටික තැනක් සෙට් වෙලා තියෙනවා. මම පෙන්නන්න මට ඒක කොහොමද කියලා. ඉතින් ඔන්න අපි නුවරඑළියෙන් ගේන පළවෙනි vlog එකේ අපි ඔන්න උදේ පාන්දරට අපිට ලැබිච්ච බත් එක තමයි මෙන්න මේ සුපිරි කහ පාට බත් එකක්. ඉතින් පරිප්පු තියෙනවා, පොල් සම්බෝල, බිත්තර, වැලි බොකු, ඒ වගේම තව මොනවාරි හොදි තියෙනවා. අපි සර් ග්‍රේවි එකක් ඉල්ල ගත්තා. ඉතින් මේ ඔක්කොගෙම පෙනුම නම් මා රස පාටට තියෙනවා. ඉතින් මේක ටැමිල් වයිබ් එක කඩයක්. උදේ පාන්දර නුවරඑළියේ මේ වගේ උණු දුම් දාන බත් එක රස බලන් තියෙනවා කියන්නේ වෙනමම ආතල් එක. ඔන්න ඉතින් මම කන්න කලින් ආයිමත් බත් එකේ ළඟම කරලා ක්ලෝස් අප් එකක් පෙන්නන්නම් බලන්න රස පාටට තියෙනවා. දැන් නම් ඉන්න බෑ මම මේක කාලම බලන්නම් කොහොමද මේකේ රසයිද රස නැද්ද කියලා. කියමුද? ඉතින් ඔයාලට මම කව පළවෙනි බත් විදින්ම තේරෙන්නේ නැති මේ බත් එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම ගත්තොත් මේ බත් එකේ පොඩි අමු ගතියක් තියෙනවා. ඉතින් මගේ ෆේස් රියැක්ෂන් එකේම ඔයාලට තේරෙන්නේ නැති මේ කොච්චර අමාරුද මේ පළවෙනි බත් විදින්ම අර බත් එකේ තිබ්බ සම්පූර්ණ රස පාටම නැති වෙලා ගිහිල්ලා ඇත්තටම කන්න බැරි ගානකට ආවා. සාමාන්‍යයෙන් නුවරඑළි පැතිවල කඩේක් ගත්තොත් ඒ පැත්තක කෑම එක ඇත්තටම මිල වැඩි ගානක් තිබ්බා. මොකද අනිත් කඩවල සාපේක්ෂව මම දැකපු දෙයක් තමයි ඒක. දැන් මම ගත්තේ බිත්තර කෑම එකක්. ඒ බිත්තර කෑම එකටත් මෙයාලා වැලි බොකු එකක් දීලා තියෙනවා. ඉතින් ඇත්තට මේක හරි රස වැලි බොකු එකක්. ඉතින් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් චිකන් කෑමයක් මාළු කෑම එකක් වගේ ගන්නවා නම් නුවරඑළි පැත්තේ රුපියල් 750ක් 600ක් අනිවාර්යයෙන්ම තියෙනවා. මම ඔයාලට මිල දර්ශනෙත් එක දාන්න. ඇත්තටම මේ බත් එක ගත්තොත් මේ බත් එකේ පැත්තක් අමු වෙලා තියෙන සමහර පැති හොඳයි. ඉතින් මේකේ කොටසක් කන්න බෑ. ඉතින් ඒක මික්ස් වෙලා තියෙන්නේ අපිට ඒක වෙන් කරලා කන්න බෑ. ඉතින් මේ කද්දි අමු බතුයි හොඳ බතුයි දෙකම කැවෙනවා. ඉතින් ඇත්තට මේක හරි අපහසුයි උදේ පාන්දර මේ වගේ බඩගින්නකදී මේ වගේ රසබත් එකකට ඇයි මෙහෙම උනේ කියලා ඇත්තටම දුකයි. ඉතින් මේක අපිට කිව්වේ නුවරඑළි ස්ටෑන්ඩ් එකේ ඉන්න කෙනෙක් තමයි අපි කඩයක් ඇහුවම මේ කඩේ තමයි අපිට රෙකමන්ඩ් කරේ මෙතන හොඳම කඩයක් නුවරඑළි තියෙන. ඉතින් මං හිතන්නේ අද වෙච්ච එක්ක ගැටලුවක් හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් මෙතන මේ කඩේ හොඳ කඩයක් කියලා තමයි නුවරඑළිය පැත්තේ අය නම් අපිට කිව්වේ. ඇත්තටම අපි එතන වැඩ කරන කෙනෙක්ට කම්ප්ලේන්ට් එකක් කරා මේ බත් එක ඇත්තටම කන්න බෑ මේක අමුයි කියලා. ඉතින් එයා දීපු උත්තරේ තමයි මේක අවන් එකේ හදන්නේ කියලා. මන් දන්නේ නැහැ මොකක්ද ඒකේ හේතුව කියලා. ඉතින් මොකක් හරි හේතුවකට අපි අද නුවරඑළියේදී ගත්ත කෑම එක මෙයාලා කියන විදිහට ඉතින් අවන් එක පාවිච්චි කරලා බත් එක උයපු නිසා මේ ඒක ඇත්තට බත් එකේ අමු ගතියක් තියෙනවා. ඉතින් ඇත්තට මේක මේ වෙලාවේ මාහර බඩකින්නක ඉන්න වෙලාවක් උදේ 6යි හරියටම ඔය නුවරඑළිය අපි ඔය වෙලේ කද්දි. ඉතින් මේ වෙලේ අපිට වෙන කන්න දැනකුත් නැහැ. ඇත්තටම බස් ස්ටෑන්ඩ් එකේ හිටපු කෙනෙක් තමයි කිව්වේ මේ කඩේ ඇත්තටම වෙනද හොඳ කඩයක්. ඉතින් අද අපේ මොකක් හරි වෙලාවකට මේ බත් එක අද අමුයි කන්න බෑ. ඉතින් බඩගින්නත් එක්ක මම බත් එක ෂේප් එකයි බත් එකේ පැත්තක් තමයි සමහර තැන් හොඳයි බත් එකේ සමහර තැන් තමයි කන්නම් බැරි වගේ තැන් තියෙන්නේ. ඉතින් හොඳට තිබ්බනම් බත හොඳට තිබ්බනම් හරිම රස බත් එකක් කියලා කියන්න පුළුවන්. මම හිතන්නේ මේක දෙමළ කඩයක් ඒ පැත්තේ තියෙන ටැමිල් කඩයක්. කෑම එක මේ බත් එක අමු බත් එකක් විදිහට සෙට් වෙන්නේ නුවරඑළියේදී අමු බත් කාලේ තියෙනවා.
බත් අවුලක් පැත්තක් මොකද ඇත්තම ඉසර කෑමකෝ රස පත්තක මොකද ඉතින් නුවරඑළියට ආවොත් මේ ඇත්තට අපි ඉන්න තැන කියන්න දන්නේ නැහැ. ඉතින් ඔයාලා ආවොත් අනිවාර්යෙන්ම මේ අමු වඩින්ගක් කාලයක් යන්න අද ඉතින් ඔන්නම තමයි අපේ ගෙම්බේ කොම්මයා. ඉතින් අපි channel එක subscribe කරන්න කියලා අපි කියනවා. ජය වේවා.